නිරෝගීමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට. වයස අවුරුදු 40 වැඩි වෙනකොට මම වෙනදා වගේමයි කෑම කන්නේ, හැබැයි මගේ බර වැඩි වෙනවා කියලා වට දැනෙලා තියෙනවද? ගොඩක් වෙලාවට මේක කාන්තාවන්ට වැඩිපුර දැනෙන්න පුළුවන්. ඇත්තටම මේ බර වැඩි වෙන්න හේතුව වයසමද? අපි අද කතා කරමු ඒ ගැන. ඒ වගේම අපි අද කතා කරමු මේ බර වැඩිවීම පාලනය කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම මොනවද කියලා. පළවෙනි කාරණේ තමයි මසල් මෑස් එක අඩු වෙන එක. අපි වයසට යනකොට වෙනද වගේම කෑම කෑවත් අපේ ශරීර ක්‍රියාකාරකම් අඩු කළොත් අපේ මසල් මෑස් එක අඩු වෙලා ෆැට් ඩිපොසිෂන් එක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අවුරුදු 40න් පස්සේ මම බර අඩු කරගන්න ව්‍යායාම කරනවා කියලා විතරක් හිතන්න එපා. හොඳ මසල් මෑස් එකක් තියාගන්න එක අරමුණක් කරගෙනත් අපි ව්‍යායාම කරන්න ඕනේ. දෙවෙනි හේතුව තමයි අපේ ලයිෆ් ස්ටයිල් එක. අපි වයසින් වැඩි වෙද්දී අපේ දරුවන්ගේ වගකීම්, ගෙදර වගකීම්, රැකියාවේ වගකීම් එක්ක අපේ ශරීරයේ ක්‍රියාකාරකම් අඩු වෙනවා. අපි දවස පුරාම මහන්සි වෙලා වැඩ කළා කියලා හිතුවත් දවසේ අන්තිමට අපිට තියෙන්නේ තෙහෙට්ටුවක් විතරයි. ඇත්තටම අපේ කැලරි දහනය වෙන්න අපි ක්‍රියාකාරකම් වල යෙදිලා නැහැ. ඒ නිසා දවස පුරාම ක්‍රියාශීලී වෙන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ටිකක් වේගෙන් ඇවිදින්න, ඉක්මනට පඩිපෙලක් නගින්න, ඉක්මනින් ගෙවල් මිදුල් අතු ගන්න, වත්තේ වැඩ කරනකොට ටිකක් වේගෙන් කරන්න. ওই වගේ දේවල් කළොත් අපිට පුළුවන් දවස පුරාම ක්‍රියාශීලීව ඉන්න. ඔයා ඔෆිස් එකක එක දිගටම වාඩි වෙලා ඉන්නවා නම් සැරින් සැරේට නැගිටලා ටිකක් ඇවිදලා එන්න. තුන්වෙනි කාරණේ විශේෂයෙන් කාන්තාවන්ට වැදගත්. අවුරුදු 40 පහු වෙනකොට ගොඩක් කාන්තාවෝ ප්‍රීමෙනපෝස්, මෙනපෝස් කියන අවදි වලට ළඟා වෙනවා. ඒ කියන්නේ අපේ ආර්තව චක්‍රය නතර වෙන්න කාලය ලං වෙනවා කියන එක. මේ කාලෙදී ඊස්ට්‍රජන් හෝමෝනය නිසා අපේ ඇඟේ ෆැට් තැම්පත් වෙන තැන් වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බඩ වටේ වැඩිපුර ෆැට් තැම්පත් වෙන එක ගොඩක් දෙනෙක්ගේ දකින්න පුළුවන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මෙනපෝසාව හින්දා මට බර වැඩිවීම පාලනය කරන්න බෑ කියලා හිතන්න නම් එපා. මේ හෝමෝන බලපෑම කොච්චර අපේ ශරීරයට තිබුණත් අපේ ශරීර ක්‍රියාකාරකම්, අපේ ආහාර රටාව, අපේ මසල් මෑස් එක මේ වගේ දේවල් අපි හරි විදිහට පවත්වාගෙන ගියොත් හෝමෝන වලින් අපේ ඇඟට වෙන බලපෑම ගොඩක් දුරට අඩු කරගන්න අපිට පුළුවන් වෙනවා. හතරවෙනි කාරණාව තමයි ආහාර රටාව. බර වැඩි වෙනවා කියලා බත් කන්න නැතුව ඉන්න ඕන වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි ඔයාගේ පිඟානේ බත් කොච්චර තියෙනවද, එළවලු කොච්චර තියෙනවද කියන එක. ඔයාගේ බත් පිඟාන දිහා බලන්නකෝ. ඒ බත් පිඟානෙන් භාගයක් තියෙන්න ඕනේ එළවලුයි පලා වර්ගයි. එතකොට ඉතුරු භාගයෙන් කොටසක්, ඒ කියන්නේ පිඟානෙන් 4න් එකක් තියෙන්න ඕනේ ප්‍රෝටීන් වර්ග. ප්‍රෝටීන් කියන්නේ මස්, මාළු, බිත්තර, පරිප්පු, කව්පි, කඩල වගේ පියලි ඇට වර්ගයක් වෙන්න පුළුවන්. ඉතුරු 4න් එක තමයි කාබෝහයිඩ්‍රේට් වර්ගයක් තියෙන්න ඕනේ. ඒ වගේම කේක්, බිස්කට්, චොකලට්, බීම වර්ග වගේ දේවල් ඔයාගේ ආහාර රටාවෙන් පුළුවන් තරම් ඈත් කරලා තියාගන්න. ගොඩක් දෙනෙක් බර පාලනය කරන්න බත් කන්නේ නැතුව පොඩි බිස්කට් එකක්, එහෙම නැත්නම් පොඩි බනිස් ගෙඩියක් කාලා ඉන්න පුරුදු වෙනවා. හැබැයි ඒකෙන් ලොකු කැලරි ප්‍රමාණයක් ඔයාගේ ඇඟට එකතු වෙන එක විතරයි වෙන්නේ. මම කිව්ව විදිහට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් උනත් අනවශ්‍ය ප්‍රමාණයට ගත්තොත් ඒකෙනුත් ඔයාගේ ඇඟේ කැලරි ප්‍රමාණය වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ හින්දා අපි ගන්නේ මොනවද කියන එක වගේම කොච්චර ප්‍රමාණයක්ද ගන්න කියන එකත් හරිම වැදගත්. අන්තිම කාරණේ අපි ගොඩක් දෙනෙක් හිතන්නේ නැති කාරණයක්. ඒ තමයි බර පාලනයට නිින්ද සහ ස්ට්‍රෙස් කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. රැකියාව, පවුල, දරුවෝ මේ වගේ වගකීම් හින්දා ගොඩක් වෙලාවට 40න් පස්සේ කාන්තාවන්ගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා වගේම නිින්දත් ගොඩක් අඩු වෙනවා. ඉතින් මේ නිින්ද අඩුකම අපේ ආහාර රුචියට, ආහාර තෝරා ගැනීම වලටත් බලපාන්න පුළුවන්. ඒ නිසා නිින්දට පුළුවන් තරම් රෙගියුලර් ෂෙඩියුල් එකක් හදලා තියාගන්න. ඒ කියන්නේ ඔයා නිදා ගන්න වෙලාව, නැගිටින වෙලාව හැමදාම එකම වෙලාවක් වෙනවා නම් තමයි ගොඩක් හොඳ. තව දෙයක් තියෙනවා. නිදා ගන්න පැයකටවත් කලින් ඔයා ස්ක්‍රීන් වලින් ඈත් වෙන්න ඕනේ. කියන්නේ ටීවී එක, ෆෝන් එක මේ වගේ දේවල් ඔයා නිින්දට පැයකටවත් කලින් අයින් කරනවා නම් ඔයාට හොඳ නිින්දක් ලබා ගන්න ඒක උදව්වක් වෙනවා. ඔයාට පුළුවන් නිදා ගන්න කලින් ස්ට්‍රෙස් එක අඩු කරගන්න, යෝගා කරන්න, භාවනාවක් කරන්න, බ්‍රීතිං එක්සර්සයිස් කරන්න මේ වගේ දේවල් කරලා හිත සැහැල්ලු කරගෙන නිදාගත්තොත් ඔයාට පුළුවන් සුව නිින්දක් ලබා ගන්න. අපි මේ කතා කරපු දේවල් ඔක්කොම එකට ගත්තොත් ඔයාට 40න් පස්සේ බර අඩු කරගන්න නම් ප්‍රධාන කාරණා 5ක් මතක තියාගන්න ඕනේ. 1. හැකිතරම් කායිකව ක්‍රියාශීලී වෙන්න. 2. ඔයාගේ මසල් ස්ට්‍රෙන්ත් එක තියාගන්න, ස්ට්‍රෙන්තින් එක්සර්සයිස් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. 3. එළවලු, ප්‍රෝටීන්, ධාන්‍ය වර්ග වගේ පෝෂ්‍යදායී ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න ගමන් ආහාරයේ ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වෙන්න. 4.
අධික සීනි එකතු කරපු ආහාර පාන වගේම ලොකු කැලරි ප්‍රමාණයක් ඇඟට ලැබෙන ෂණික ආහාරත් ඔයාගේ ආහාර රටාවෙන් ඈත් කරගන්න. 5. නිින්ද සහ ඔයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න එකට ඔයා ලොකු අවධානයක් දෙන්න. 40න් පස්සේ ඔයාගේ ශරීරය වෙනස් වෙනවා කියලා කියන්නේ ඔයාට සෞඛ්‍ය සම්පන්නව ඉන්න බෑ කියන එක නෙවෙයි. ශරීරය වෙනස් වෙනවත් එක්කම ඔයාගේ ජීවන රටාවත් වෙනස් කරගන්න ඕනේ කියන එක. බර අඩු කරගන්න එකම මූලික අරමුණ කරගන්න එපා. ක්‍රියාශීලී ජීවිතයක්, සෞඛ්‍ය සම්පන්න ශරීරයක් වගේම දීර්ඝකාලීන සෞඛ්‍යයක් ඔයාගේ අරමුණ කරගන්න. ඔයත් අවුරුදු 40න් පස්සේ බර පාලනය කරන්න උත්සාහ කරන කෙනෙක් නම් මං මේ කිව්ව කරුණු පහින් එකක් හරි අද ඉඳලා පටන් ගන්න. ඔයා කරන පුංචි වෙනස අනාගතයේ ඔයාගේ සෞඛ්‍යයට ලොකු ප්‍රයෝජනයක් වෙයි. මේ වීඩියෝ ඔයාට වැදගත් වුණා කියලා හිතෙනවා නම් ලයික් කරන්න. 40න් පස්සේ බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙකුට මේක ෂෙයා කරන්න. මේ වගේ සෞඛ්‍යමය ප්‍රායෝගික දැනුම ලබා ගන්න සුවසදනි YouTube channel එක subscribe කරලා තියාගන්න.